නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධිමත් පින්වතුනි, අද දවසේදී වෙනදා වගේම අපේ ජීවිතයට යහපත සාන්තිය උදා කරන වචන ස්වල්පයකින් කෙටි ධර්මානුශාසනාවක් පැවැත්වීමයි අදහස් කරන්නේ. අද මම ඔබට කතා කරන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන, ඒ වගේම තමන්ගේ ජීවිතයට ශක්තිය බලය උදා කරගන්නට පුළුවන්කම තියෙන හොඳ මාතෘකාවක් යටතේ. අපි හැම කෙනෙක්ම කැමති දියුණු වෙන්න. අපි හැම කෙනෙක්ම කැමති ප්‍රශංසාවට ලක් වෙන්න. අපි හැම කෙනෙක්ම කැමති ශක්තිමත්ව සමාජය තුළ පෞරුෂයෙන් යුක්තව ජීවත් වෙන්න. ඒ දේවල් නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒවට සෑහෙන උත්සාහයක් කරන්නට ඕනේ. යම් තාක් උත්සාහ කරන්නේද ඒ තාක් ඔහු ප්‍රතිඵල ලබනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතය තුළ අපිට අපේ ජීවිතයට හුඟක් අර්ථය ඇති කරවන ආකාරයට, ඒ වගේම ඵල සහිත ජීවිතයක් ගෙවන ආකාරයට අපේ ජීවිතය පවත්වා ගන්නට මහන්සි වෙන්න ඕනේ. නිවැරදි වගේම වඩාත් නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ හොඳ දැනුවත් වීමක් ජීවිතේ. මේක අධ්‍යාපනයේ පමණක්ම නෙවෙයි, විෂය බද්ධ කරුණු පමණක් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. හැබැයි මේ අද කියන කාරණාව ශිෂ්‍ය ප්‍රජාවට ඉතාම වැදගත් වෙනවා. ශිෂ්‍ය ප්‍රජාවට ඉතාම වැදගත් වෙන කාරණාවක් තමයි අද කියන්නේ. හැබැයි මේක බුදු මුවින් දේශනාව නොවුනත් මේක ඉතාමත් ප්‍රායෝගිකයි කියලා අපිට හිතෙනවා. අලසෝ මන්ද බුද්ධිශ්ච සුඛිතෝ ව්‍යාධි පීඩිතः නිද්‍රාලු කාමුකස්සේති සඩේතේ ශාස්ත්‍ර වර්ජිතා කියලා අපිට මේ සංස්කෘත පාඨයක් හමු වෙනවා. අලසෝ කියලා කියන්නේ කම්මැලි තැනැත්තා, අලසයා. මන්ද බුද්ධිශ්ච කියලා කිව්වේ මද බුද්ධියක් ඇති නුවණ මද තැනැත්තාට. සුඛිතෝ කියලා කිව්වේ සැප හොයන තැනැත්තාට. ව්‍යාධි පීඩිතක් කියලා කිව්වේ රෝගී තැනැත්තාට. කාමුකස්සේති කියලා කිව්වේ කාමුකයාට, කම්සප හොයාගෙන යන කෙනාට. මෙන්න මේ කියන 6 දෙනාට ශාස්ත්‍රය වර්ධනය කරන්නට සිද්ධ වෙනවා. බලන්න කොච්චර ප්‍රායෝගිකද කියලා. අලසයාට ඉගෙන ගන්න බෑ. අලස තැනත්තට, අලස ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට ඉගෙන ගන්නට බෑ. එහෙනම් අලස නොවි අලස බව දුරු කරන්නට ඕනේ. ජීවිතයක අලස බව සුදුසු නැහැ. එතනටට ශාස්ත්‍රය වර්ධනය කරන්නට වෙනවා. අනෙක් වැඩවලටත් එහෙම තමයි. හැබැයි විශේෂයෙන්ම මේක ශිෂ්‍ය ප්‍රජාව විශේෂ තමයි යොමු වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මන්ද බුද්ධිකයාට ඉගෙන ගන්නටත් බෑ. අපේ සමාජයේ නිතරම දකින්න ලැබෙන මන්ද බුද්ධික තැනැත්තෝ. ඒ අයටත් ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. ශාස්ත්‍රය පිළිටන්නට නම් හොඳ බුද්ධියක්, හොඳ නුවණ තියෙන්නට ඕනේ. ඊළඟට සුඛිතෝ කියලා කිව්වේ සැප හොයන තැනැත්තා. සැප හොයනවා කියලා කියන්නේ
එයාට රසට මිහිරට කන්නට බොන්නට ඕනේ. ඉතා සුව පහසු ආසන ඕනේ. සුව පහසු ආසනයක නිදා ගන්නට ඕනේ. ඒ වගේම එයාට සීතල උෂ්ණය ආදී දේවල් පිළිබඳව ශරීරයට මේ පහසුව හොයනවා. මෙයාට ඊළඟට වටිනා කියන ඇඳුම් පැළඳුම් හොයනවා. ඉතින් මේ නොයෙකුත් දේවල් සැප හොයන තැනත් එක්ක කරන්නේ ටික. සැප හොයන තැනත් එක්ක කරන්නේ ඒව තමයි හොයන්නේ. ශරීර පහසුව. ශරීර සැප හොයන කෙනා. එයාටත් ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. ඊළඟට ව්‍යාධි පීඩිතා. තමන්ගේ රෝගී බව සමහර දරුණු රෝගාබාධ දෙන්නට පුළුවන්. පිළිකා ඒ වගේම තව දරුණු බෝවෙන් රෝග ඊළඟට මේ ශරීර අභ්‍යන්තරයේ ඇටකටු විඳීම් නොයෙකුත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ශරීරේ දරුණු මේ රෝගී තත්වයන් ඇති ශිෂ්‍යයාට ඉගෙන ගන්නට බෑ. එයාට ඉගෙන ගන්න බෑ. ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. මොකද වේදනාවෙන් තමයි ඔහු හෝ ඇය කාලය ගෙවන්නට සිද්ධ වෙන්නේ. එයාට ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. ඊළඟට නිද්‍රාලු කියලා කියන්නේ නිතරම වැඩිපුර පැය 24 වැඩිපුර කාලයක් නිදා ගැනීම සඳහා යොදාගන්නේ නම්. වැඩිපුර කාලයක් නිදා ගැනීම සඳහා යොදාගන්නේ නම්. දැන් බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා දහවල 8 9 10 11 වෙනකන් සමහරු නිදා ගන්නවා. නියමිත වෙලාවක් නැහැ නැගිටින්න. නියමිත වෙලාවක් නැහැ නිදා ගැනීමට. එහෙම අයටත් මේ ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. නිසා සකස් කරගත යුතු, සකස් කරගත හැකි දැන් සකස් කරගන්නට අවශ්‍යයි. ඊළඟට කාමුකස්සේදී. කාමුකයාට ඉගෙන ගන්නටත් බෑ. කම්සප හොයන තනත්තාට ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. එයාගේ හිතුවිලි ගලාගෙන යන්නෙම වෙනත් ආසාවන් ඔස්සේ. වෙනත් ආසාවන් ඔස්සේ තමයි ඔහුගේ හෝ ඇයගේ හිතුවිලි ගලාගෙන යන්නේ. එහෙම තැනත්තන්ට ශාස්ත්‍රය පිළිටන්නේ නැහැ. ඒ නිසා මේ කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. මේ කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් තමයි තමන්ගේ ආත්මයට, තමන්ගේ ජීවිතයට බලය, ශක්තිය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. බලය, ශක්තිය ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ මුළු ලෝකෙම බලය පසුපස හඹා ගියපු උත්තරීතරම චරිතය තමයි බෝසත් චරිතය. නමක් නැහැ. දැන් මේ ආත්මය එක නමක්, ඊළඟ ආත්මේ තවත් නමක්, ඊළඟ ආත්මේ තවත් නමක්. ඔය විදිහට දැන් මේ සුමේද තාපසතුමා කියලා කියනවා දීපංකර බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේහි නියත විවරණ ගන්න අවස්ථාවේ. ඊළඟට වෙස්සන්තර රජුරුව හැටියට ඉන්නේ කවුද? සුමේද තාපසතුමාද? ඔව් කියන්නත් පුළුවන්, නෑ කියන්නත් පුළුවන්. සුමේද තාපසතුමාද? එහෙම නැත්නම් වෙස්සන්තර රජතුමාද? එක්කෙනෙක්ද දෙන්නෙක්ද? දෙන්නෙකුත් නෙවෙයි, එක්කෙනෙකුත් නෙවෙයි. ඊළඟට සුමේද තාපසතුමාවත් වෙස්සන්තර රජුරුවත් සිදුහත් කුමාරයාවත් එක්කෙනෙක්ද, තුන්දෙනෙක්ද, දෙන්නෙක්ද කියලා කිව්වොත් ඒ අවස්ථාවන් තුනක් එකම සසර ගමනක මහා බලවත් ආත්මයක් තමයි ඒ සැරිසරන්නට යෙදුනේ. ඒ බලය පසුපස හඹාගෙන ගියේ වැරද්ද මොකද්ද? හරි දේ මොකද්ද? සත්‍ය මොකද්ද? හඹා යෑම තුලින්. උන්වහන්සේ බෝසත් චරිතය හැම වෙලාවෙම හඹාගෙන ගියේ බලය, සත්‍යයේ බලය. සත්‍යයේ බලය.
ඒ තමයි රසම දේ. රසම දේ. ඒ හින්දා සත්‍යය කියන දේ මේ ලෝකේ හුඟක් අමාරුයි මතු කරන්න. හුඟක් අමාරුයි මතු කරන්නට ඇත්ත. ඒ ඇත්ත මතු කිරීම සඳහා මහ බලයක් ඕනේ. ඒ බලය තමයි පාරමී ගුණ ධර්මයන් වලින් මේ උද්දීපනය කළේ. ඒ නිසා අපේ ජීවිතයටත් බලය හඹාගෙන යන්නට නම් කපන්නට ඕන තැන කපන්නට ඕනේ, හදන්නට ඕන තැන හදන්නට ඕනේ, වලවල් තියෙන තැන පුරවන්නට ඕනේ, ගොඩලි තියෙන තැන සමතලා කරන්නට ඕන අපේ ජීවිතේ. ඉතින් ඒකයි මේ අතීත උතුමන්ගේ කියමන් වලින් අපේ ජීවිතයට ගත යුතු දේවල් ගත යුතු වෙන්නේ. ඒ නිසා ඔබලාගේ ජීවිතය සුඛිත මුදිත කරගන්නට අදත් මේ දේශනා කරන ලද මේ දේශනාවෙන් ඵලයක් ප්‍රයෝජනයක් ගන්නා ලෙස ආරාධනා කරමින් අදත් සුමග ධර්ම දේශනා ඔස්සේ මේ ධර්ම දේශනාවත් ඔබ ශ්‍රවණය කළා. ඔබට තුනුරුවන්ගේ පිහිටයි සියලු යහපත සැලසේවා, සත්‍යය අවබෝධ වේවා, සියලු බලය ලැබේවායි ආශිර්වාද කරනවා.